Midnight on the glass, you pull me through the dark. A silver line of rain running through my Alright guys, අබන් හැමෝටම ඉතින් මං අද ගෝල්ඩ් ට්‍රේඩ් එකක් ගන්න තමයි ඔල්රෙඩි ට්‍රේඩ් එක අරන් තියෙන්නේ. මට එක ගන්න කලින් එක්ස්ප්ලেইন කරන්න බැරුණා. ඉතින් මං ඔයාලට කියලා දෙන්නම් අද මේ ට්‍රේඩ් එක ගත්තේ කන්ෆර්මේෂන් මොනවද කියලා. විනාඩි 15 chart එකේ ඔයාලට පේන තිබෙන මේ කැන්ඩල් එක. මේ තියෙන මේ කැන්ඩල් එකේ CRT H high එක ඒ වගේම මේ තියෙන මේ කැන්ඩල් එකේ CRT low එක. ඒ වගේම මේක අපි low time frame ගිහලා බලපුවම සාමාන්‍ය මේ කැන්ඩල් එකේ මේ bullish candle එකේ 50% තමයි මෙන්න මේ වගේ ඉන්නේ. ඉතින් අපි 5 minute chart එකට ගිහලා බලපුවම මේ තියෙන්නේ TBS setup එක. TBS setup එක මේ තියෙන්නේ ඒ වගේම කලින් කරගන්න ඕක මේ තියෙන TBS high TBS low. මම මේ හැම එකම මේ කන්ෆර්මේෂන් ගන්න හා මං මේ ස්ට්‍රැටජි ඔක්කොම මාක් කරන්නේ කම්පියුටරේ. මම මේ ෆෝන් එක මාක් කරන්න මට හරි අමාරුයි. මම මාක් කරලා පෙන්නන්න මොකද මම ෆෝන් එකෙන් තමයි මේ ඔක්කොම රෙකෝඩ් කරන්නේ. මේ TBS high එක, මේ TBS low එක. TBS high එකේ මේ උඩ වික් එක, මෙන්න මේ වික් එක බොඩි එකකින් මේ ක්ලෝස් කරන්න බැරුණා. මාකට් එකට ඒක කඩන්න බැරුණා. ඒක තමයි ඒක TBS high වෙන්නේ. එතකොට ඒ TBS එකේ high වලින් මාකට් එක පල්ලෙහෙන් හැරුණා. ඒක තමයි පළවෙනි කන්ෆර්මේෂන් එක. ඒ වගේම මේක තමයි engulfing by engulfing pattern එකක් තව එකක් තියෙනවා මේ තියෙන්නේ. engulfing big candle එක. මේ big candle එකත් එක්කම මෙන්න මෙතන තව වැදිලා තියෙනවා තව engulfing pattern එකක්. මේ තියෙන්නේ. ඒක තමයි දෙවෙනි කන්ෆර්මේෂන් එක. මම මේ ඔක්කොම ටික අයින් කරගන්න නැත්නම් මේක හොයාගන්න අමාරු වෙනවා. ඊට අමතරව මේ තමයි අනිත් කන්ෆර්මේෂන් එක. ඩොමිනන්ට් බ්‍රේක් එකක් තියෙනවා. මේ තියෙන ඩොමිනන්ට් කැන්ඩල් එක. ඒ ඩොමිනන්ට් කැන්ඩල් එක බ්‍රේක් කරලා තියෙනවා කැන්ඩල් 8කින් විතර. ඒ ඩොමිනන්ට් කැන්ඩල් එකත් එක්ක ඒ තියෙන මාකට් එක bearish momentum එකක සලකුණු තමයි ඒ තියෙන්නේ. ඊට අමතරව කැමතිම setup එකක් තමයි මේ Bollinger Band කියන්නේ. මේකෙන් තමයි මොමන්ටම් ට්‍රෙන්ඩ් එක හඳුනාගන්නේ. ඉතින් මාකට් එක අද පටන් ගද්දිම මේක ඒෂියන් සෙෂන් එක මේක ට්‍රැප් වෙන්න පුළුවන් ඕන්ලා ඒෂියන් සෙෂන් එකේ සමනම ට්‍රේඩ් කරන්න. නමුත් අද ට්‍රේඩ් එකක් ලාවට වගේ දැක්ක නිසා තමයි මේක ගත්තේ. මේ මාකට් එක පටන් ගද්දිම මේ මෙන්න මේ කැන්ඩල් එකත් එක්ක මෙන්න මේ කැන්ඩල් පෙළියත් එක්ක උඩ ටොප් BB බ්‍රේක් කරා. නමුත් බ්‍රේක් කරලා යාලා මෙතන එක්ස්ට්‍රීම් ලෙවල් එකක් මෙතන හැදුවා. ඒ වගේම මාකට් එක ඊළඟ රිට්‍රේස්මන්ට් එක ඇවිල්ලා මට මේ එක්ස්ට්‍රීම් ලෙවල් එකෙන් ටොප් BB ගලවන්න මට බැරුණා. මාකට් එක ඩවුන් වුණා. ඒ වගේම මේ තියෙන්නේ මෙන්න මේ කැන්ඩල් එක මාකට් එක ලෝ මිඩ් BB හා MA50 බ්‍රේක් කරා. මාකට් එක බ්‍රේක් කරලා මාකට් එක එතනින් පිට් සාමාන්‍ය 80ක් විතර පල්ලෙහාට ආවා. මට එතනින් ට්‍රේඩ් එක මම ගන්න බැරුණා. මම පල්ලෙහෙන් තමයි චුට්ටක් එන්ට් උනේ. මාකට් එක දැන් තාට අවුඩට එනවා රිට්‍රේස්මන්ට් එකට. මම බලාපොරොත්තු වෙනවා මාකට් එක රිට්‍රේස්මන්ට් එක ඇවිල්ලා මාකට් එක පල්ලෙහාට මූව් වෙයි කියලා. මේ ට්‍රේඩ් එකේ මගේ ටාගට් එක පිප් 100ක් 4000 මෙන්න මෙතන වදී කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ වගේ ඒරියා එකක්. අපි බලමු මාකට් එක මොකද වෙන්නේ කියලා. blue glass.
ඩොමිනන්ට් කැන්ට 5 නච් බලපුවාම සාමාන්‍යයෙන් 161 ලෙවල් එක තියෙන්නේ මෙතන. මාකට් එක ගොඩක් රට අද දවස් ඇතුළත වෙන 4588 ලෙවල් එකට එන්න පුළුවන් ගොඩක් වෙලාවට. බලමු මාකට් එක චුටි ඩ්‍රොප් එකක් දීලා තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. alright 1 minute chart එකේ බලන්න මේ කැන්ඩල් එක ඇවිල්ලා low BB break කරා. එයාගේ බොඩි එක ක්ලෝස් වුණා මෙන්න මේ low BB වලට පල්ලෙහෙන්. මේ ට්‍රේඩ් එක පල්ලෙහාට යන්න ඕන අනිවාර්යයෙන්ම. කන්ෆර්මේෂන් තියෙනවා. එයා තාම රිට්‍රේස්මන්ට් කරනවා ඒරියා එකකට. අපි බලමු මාකට් එක මොකද වෙන්නේ කියලා. මෙයා මේ උඩට යන්න ඔට්ට වෙනවා. නමුත් එහෙම යන්නේ නැතිව මොකද තාම MA5 low BB break කරේ නැහැ. ඒ නිසා මාකට් එක තාමත් තියෙන bearish වල. ඊට බලන්නමු මොකද වෙන්නේ කියලා. one minute chart එකේ මෙයා QM zone එක හදලා මෙතන high වගේම low ඒ වගේම මෙතනත් තියෙන QM zone එක මේ zone එකට break කරගන්න බැරිම තාම තියෙන QM zone එක ඒ වගේම මේ කැල්ටි කලින් කරගන්න වගේම 15 minute chart එකේ QM zone එකක් හැදුවා මෙයා. තියෙන QM zone එක high වලට line chart එකේ මම ගිහලා පෙන්නන්න. low line chart එකට ගිහම ගන්න QM zone එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. high low QM මාකට් එක පල්ලයට අනිවාර්යෙන් මෙන්න නෑ මේ Midnight on the glass, you pull me through the dark. A silver line of rain running through my heart. I was drifting low under ocean blue, but then your name came back like it always do. Hold me close, hold me now. I can feel the ground falling into you. I don't wanna right guys මාකට් එක down වෙලා ආයෙත් up වුණා මගේ ලේ zone එකටම. ඒ කියන්නේ ගිහලා QMC zone එකක් තමයි මාකට් එක හැදුවා. මේ වගේ up වෙලා මාකට් එක ආයේ QMC zone එකක් හැදුවා මාකට් එක. මේ low එක මාකට් එක ගලවන්න ඕනේ පල්ලයට එන්නේ. ඉතින් බලමු මාකට් එක zone එක ගලවයිද කියලා. ඒ zone එක ගලවුවන් පස්සේ profit book කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද බල ඉන්න එපා. මේ වගේ අනික ඒෂියන් සෙෂන් එකේ ඉන්නේ ඔන්තරම් ෆේක් මූව්මන්ට් තියෙනවා. ඒ නිසා ප්‍රොෆිට් වුණාන් පස්සේ ප්‍රොෆිට් බුක් කරගන්න නැත්නම් ටොපියක්වත් ගන්න 7-5ක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අපි බල හිටියොත්
රයිට් ගයිස් දෙවෙනි ස්පන් එකෙන් 40ක් කරලා තියෙනවා මම පල්ලෙහාම වටින් ගලවනවා ළම උඩම වයින් ටිකක් තියාගන්න මගේ ටාගට් එක තිබ්බේ $80ක් විතර දැන් 69ක් මම අරන් තියෙනවා මේ මාකට් එක මම ඔල්රෙඩි මගේ ටාගට් එක මම අද කවුට් කරගත්තා ඊට පස්සේ එක ලේයර් එකක් මම තියාගත්තා ඒක කියනවා මම සාමාන්‍ය එක ලේයර් එකක් දෙයක් විතර කරගන්න අද සෙටප් එක හොඳයි මේක TBS හොඳ සෙටප් එකක් කරනවා එන්ගල්ෆින් බයි එන්ගල්ෆින් සෙටප් එකක් කරනවා ඒ වගේම බෝලිංග් බෑන්ඩ් වල ලස්සන සෙටප් එකක් කරනවා ඒකත් එක්කම QM ටෝන් එකක් කරලා තියෙනවා මේ සෙටප් එක තාම ගොඩක් 300 පල්ලට යන්න පුළුවන් ඊට වැඩි යන්න පුළුවන් ඉතින් මාකට් එක පොන්ලා කරන්න පුළුවන් නිසා මාකට් එක ෂුවර් කරන්න එපා විශ්වාස කරන්න බෑ අපිට නිසා ගොඩක් කලා මාකට් එකේ ඉන්නේ තියාගන්න ඕනේ තමන්ගේ සෙටප් එක හරිනම් තමන්ගේ ටාගට් එක දෙනවා නම් මාකට් එකෙන් වෙන්න එදාට ගොඩක් ට්‍රේඩ් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපි ලොස් වෙන සම්භාවිතාව වැඩි බ්‍රීඩ් වෙන්න එපා මොකද මාකට් එක කියන්නේ හැම මොමන්ට් එකක්ම අපිට අල්ලන්න බෑ ඉතින් අය සෙටප් එකකින් අපි හම්බෙමු